ආයුබෝවන්. අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මව්කිරි නිෂ්පාදනය සිදුවන ආකාරය පිළිබඳවයි. පියයුරුව තුළ කිරි නිෂ්පාදනය වන ක්‍රියාවලිය ලැක්ටෝජෙනසිස් ලෙස හැඳින්වේ. මෙම ලැක්ටෝජෙනසිස් ක්‍රියාවලිය කොටස් තුනකින් සිදුවේ. මෙහි පළමු පියවර වන්නේ ලැක්ටෝජෙනසිස් 1. මෙම ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ ගර්භණීතාවයට පත් වූ දිනේ සිටයි. ගර්භණීතාවයට පත් වූ දිනේ සිට කොලෙස්ට්‍රම් නිපදවීම දක්වා කාලය ලැක්ටෝජෙනසිස් 1 ලෙස හැඳින්වේ. කොලෙස්ට්‍රම් කියන්නේ පියයුරු තුළ නිපදවෙන මුල්ම කිරිවලටයි. සාමාන්‍ය විවහාරේ රන්කිරි ලෙසද මෙය හැඳින්වේ. මෙහි පෝෂක ගුණය ඉතා අධික වේ. ප්‍රෝටීන, ඇන්ටිබොඩීස්, ඉමියුනොග්ලොබියුලින්ස්, රුධිරුධර සෛල, විටමින් වැනි අතිශය වැදගත් පෝෂණ ද්‍රව්‍ය අඩංගු වේ. ඒවා මගින් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලගැන්වීම, ආහාර ජීර්ණ පද්ධතිය සකස් කිරීම හා නව පරිසර තත්ත්වයට ශරීරයේ හැඩගැන්වීම සිදු කරයි. මෙම ලැක්ටෝජෙනසිස් පළමු පියවර නිසි ලෙස සිදුවීමට මව ගර්භණී සමය තුළ ලබාගන්නා ආහාරපාන, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය, ඇය ලබාගන්නා ව්‍යායාම වැනි දේ බලපානවා. ගර්භණී සමය තුළ මවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යද මෙයට ඍජුවම බලපෑම් සිදු කරනවා. මව්කිරි නිපදවීමේ දෙවැනි පියවර ලැක්ටෝජෙනසිස් 2 ලෙස හැඳින්වේ. ලැක්ටෝජෙනසිස් 2 හෙවත් ලැක්ටෝජෙනසිස් දෙවැනි අදියර කියන්නේ දරුවා උපත ලබා දෙවැනි දිනයේ සිට පස්වන දිනේ දක්වා කාලය තුළ මව්කිරි නිෂ්පාදනය වන ක්‍රියාවලියටයි. මෙම කාලය තුළදි තමයි කොලෙස්ට්‍රම් ඉවර වෙලා සුදුකිරි නිෂ්පාදනය ආරම්භ වෙන්නේ. මෙම කාලයේදී මවගේ ඔක්සිටොසින් මට්ටම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ. ඔක්සිටොසින් මට්ටම ඉහළ යද්දී ප්‍රෝලැක්ටින් මට්ටමත් ඉහළ යනවා. ඒ නිසා මව්කිරි ඉතා හොඳින් ශ්‍රාවය වෙනවා. එම නිසා මෙම අවධියේදී මවගේ ඔක්සිටොසින් මට්ටම ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ. මවගේ පෝෂණ අවශ්‍යතා සැපරීම, ඇයගේ පරිසරයේ සාමකාමී කිරීම හා ඇයගේ මානසික මට්ටම යහපත් ලෙස පවත්වාගෙන යාමට උපකාර කිරීම මගින් මව්කිරි ශ්‍රාවය වීමේදී ඇතිවිය හැකි ගැටලු රාශියක් මගහරවා ගත හැකිය. මව්කිරි නිපදවීමේ ඊළඟ අදියර තමයි ලැක්ටෝජෙනසිස් 3. මෙහිදී සිදුවන්නේ මව්කිරි ඉල්ලුමට සරිලන ආකාරයෙන් කිරි නිෂ්පාදනය සිදුකොට දරුවාට කිරි සැපීමයි. ලැක්ටෝජෙනසිස් 3 වන අදියර රඳා පවතින්නේ බබාගේ කිරිබීමේ හා මවගේ කිරි ලබාදීමේ ප්‍රමාණය අනුවයි. සරලවම කිව්වොත් මෙහිදී සිද්ධ වෙන්නේ මව්කිරි ඉල්ලුම කොපමණද යන්න මවගේ මොලෙන් තේරුම් අරන් ඒ සඳහා අවශ්‍ය කිරි ප්‍රමාණය පියුරු තුළ නිෂ්පාදනය කිරීමයි. මව්කිරිවල 80%ක් පමණ අඩංගු වෙන්නේ ජලයයි. එම නිසා පළමු මාස 6 තුළ බිලිඳාට වෙනම ජලය අවශ්‍ය නොවේ. මව්කිරිවල අඩංගු කාබෝහයිඩ්‍රේට් වන්නේ ලැක්ටෝස්. මෙමගින් දරුවාට ශක්තිය ලබාදීම හා මොලේ වර්ධනය සිදු කරයි. මව්කිරිවල අඩංගු ප්‍රෝටීන බිලිඳාගේ ශරීර වර්ධනයට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැදගත් වේ. මේ දේ මගින් ශක්තිය සපයන අතර මොලේ වර්ධනයටද උපකාරී වේ. විටමින් මගින් පෙනීම වැනි සංවේදක වර්ධනය කරන අතර රෝගවලින්ද ආරක්ෂා කරයි. මව්කිරිවල අඩංගු ඛනිජ ලවණ වන්නේ කැල්සියම්, අයන්, සින්ක් හා පොස්පරස්. ඒවා මගින් අස්ථි හා දත්වර්ධනය මෙන්ම රුධිර සෛල නිපදවීමට වැදගත් වේ. එමෙන්ම ප්‍රතිශක්තිකරණ සංඝටක මගින් බිලිඳා විවිධ රෝගවලින් ආරක්ෂා කරයි. මෙලෙස නිපදවන මව්කිරි පළමු මාස 6 තුළදී බිලිඳාට ලබා දේ. පළමු මාස 6 තුළදී මව්කිරි පමණක් ලබාදීම සිදු කරන අතර මාස 6න් පසුව ලදරු ආහාර සමග මව්කිරි අවුරුදු 2ක් පමණ ලබා දේ. ඔබ සැමට ආයුබෝවන්.